මොකද්ද අපි කරන්න ඕනේ? මේ යන විදිය වෙනස් කරන්න ඕනේ. ඒ කියන්නේ ඒක ළඟත් නැහැ කියන එක තේරුම. 60ට උඩ කියන්නේ ඒක ළඟ ඉන්නවා. 60ට යට කියන්නේ ඒක ළඟත් නැහැ. ඒ කියන්නේ ඕගොල්ලෝ මතක තියෙන්නේ පටන් ගත්ත විදි මෙව්වා. එන්න ලොකු ඒව කරන්නේ පටන් ගත්තේ. ඒතර දැන් මොනවා හරි වැරදිලා. මොකක් හරි වෙලා ඕගොල්ලන්ට පහුගිය අවුරුදු එකමාර හෝ කීය හරි කාලය තුල. ඒතර ඒ කාලය තුල මොකක් හරි හේතුවක් නිසා කළ යුතු දේවල් හරියට කරන්නේ නැතුව යම් බාහිර දේවල් ටිකක් ඇතුලේ හිර වෙලා ඉඳලා හෝ මොකක් හරි ඉතින් එක එක තම තමන්ට ආවේනික විදියට කාලේ නාස්ති කරලා තියෙනවා. ඉතින් සමහරක් යෝන් ගේම් ගහලා වෙන්න පුළුවන්. සමහරක් යෝන් යාළුවෙක් එක්ක රත්යාදුවේ ගිහින් වෙන්න පුළුවන්. සමහරක් යෝන් ටීවී සීරීස් තරම් මෙන් බලලා වෙන්න පුළුවන්. එක එක ඒවා එක එකාට ආවේනිකව ඕගොල්ලෝ නිකන් මතක් කරලා බලන්න පහුගිය කාල සීමාව තුළ ඕගොල්ලෝ يعني මේ ඉගෙන ගන්නවා කියන එක ළමයි සංකීර්ණ ක්‍රියාවලියක් නෙමෙයි. වා හරියට කරන්න ඕන විදිහට වැඩ කරනවා නම් අනිවාර්යෙන් වාට ලැබෙන්න ඕන රිසල්ට් එක ලැබෙනවා. ඒක ඉන් එහාට මොකුත් කම්ප්ලෙක්ස් දේවල් නෑ මේක ඇතුලේ. මේක ප්‍රොසෙස් එකක්. ප්‍රොසෙස් එකේ කළ යුතු විදිහ අඳුර ගන්න ඕන මුලින්ම. වැරදි විදි වලට කොච්චර වැඩ කරත් ලකුණු වෙන්නේ නැහැ. ඒවා කියන්න තමයි ස්පෙෂල් මීටින්ග්ස් ගන්නෙ. කළ යුතු විදිය හරියට අඳුරගෙන ඒවා ළමයින්ට තීරණය කරන්න බෑනේ. ඒක කියලා දෙන්න කවුරු හරි අත්දැකීම් තියෙන. ඒ කියන්නේ මේ පාරේ ගිහිල්ලා තියෙන, මේ පාරේ මෙහෙवला තියෙන ගුරුවරු ඉන්නේ ඒකට. ඉතින් අපි ඒක තමයි මේ දේවල් ඕගොල්ලන්ට කියන්නේ. ඒතර හරි විදිහ දැනගෙන ඉන්න ඕන ප්‍රොසෙස් එකේ වැඩ කරන ඒ විදිහට කරන්න ඕන. එහෙම කරාම අනිවාර්යෙන්ම අදාළ ප්‍රතිඵලය ලැබෙනවාමයි. මේ ඉගෙන අධ්‍යාපනය කියන්නේ ඉන්හාට මෙහෙම කම්ප්ලෙක්ස් දෙයක් නෙමෙයි. හරි සිම්පල්. කළ යුතු දේ කරොත් ලැබිය යුතු රිසල්ට් එක ලැබෙනවා. කළ යුතු දේ කරේ නැත්නම් ලැබෙන රිසල්ට් එක ලැබෙන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ මතක් කරලා බලන්න පහුගිය අවුරුද්ද හරි ඒක කොයි හරි කාල සීමාවේ කළ යුතු දේවල් කරාද ඒ විදිහට කියලා. මං කියන්නේ හැම සතිය පන්තියේ ඉගෙන ගන්න එකේ ඉඳන් ඔయిత වඩා සිහියෙන් ඔයාලට අහන් ඉන්න තිබුණ නැද්ද? අර සමහරක් කාලවල එන කතා බහ අනම්මනම් හදාගෙන මුළු පන්ති වෙලාවම වෙන ලෝකවල හිටියේ නැද්ද? එහා පැත්ත එකක පටන් ගත්ත වෙලාවෙ ඉවරනකම් මොනවා හරි එන්න කතාව. අද වෙද්දී කතාවේ 7-5ක වැඩක් තියෙනවද? නෑ නේද? ඒක තමයි පොඩිකම, ඒ කියන්නේ නොතේරනකම පොඩි උන්ගේ ලක්ෂණය. ටිකක් වැඩිහිටි වෙන්න කියලා අපි කියන එකේ අදහස් කරන්නේ වැඩිහිටියෝ හැමතිස්සෙම එවෙලේ දේවල් වලට රෙස්පොන්ස් කරන්නේ නැහැ. උන් දේවල් ප්‍රයොරිටයිස් කරනවා. හරි ඔළුවේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් බලන්න ඕන. ඒක ගැනත් කතා කරන්න ඕන. හැබැයි දැන් ඉන්නේ පන්තියේ. ඔයා හිතන්න ඕන තව අවුරුදු 10කින් 15කින් ඔයා ඉන්න තැන මොකක්ද කියලා. ඒකට දැන් කතා කරන මේ කතා බහද ලොකු. නැත්තම් මේ පැය ගානේ මේ වැඩේ හරියට ඔලුවට දාගන්න එකද ලොකු කියලා හිතන්න ඕන. ඒ වැඩිහිටියෝ දේවල් ප්‍රයොරිටයිස් කරනවා. පොඩි උන් එවෙලේ අහුවෙන එක තමයි වැඩේ වගේ ඒක කරනවා. පොඩි උන් වෙන්න එපා. දේවල් ප්‍රමුඛතා අනුපිළිවෙලක් හදාගන්න. වාගේ ඔළුවේ එන ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි පන්තියට tie ටික තියලා ඉන්න. පන්තියේ වෙලාව මේ වැඩේට දෙන්න. මොකද අරක හිත හිටියා කියලා හො ඒ ගැන කතා කරා කියලා මොකුත්ම වැඩක් වෙන්නේ නැහැ. පස්සේ ඒව කරගන්න පුළුවන් අනිත් එක. ඒතර මේ පහුගිය කාලේ මතක් කරලා මම මේ ගැන මීටින්ග්ස් වලත් කියන්නම්. හරියට ඒ කාලේ වැරදි ඇනලයිස් කරලා ඔය අපි මීටින්ග් වල කතා කරන විදිහට ඊළඟ ටික හදාගත්තොත් දැනට ලකුණු 15 ඉන්න කාටත් මම කියන්නේ ඒකට ඔක හරවන්න පුළුවන්. දැනට ලකුණු 15 ඉන්න ළමයාටත් ලකුණු 85ක විතර ලකුණකට යන්න පුළුවන් අන්තිම වෙද්දී. මේ ලබන හතිය විතර ලකුණු 85ක් කියලා හිතන්න එපා. ඉතින් එහෙම වෙන්නේ නැහැ. ලබන හතියෙත් 15 තමයි. හරිද? ඊළඟ හතියෙත් 16ක් වෙයි. සමහරට ඊළඟ හතියෙදි 13ට විතර අඩු වෙලක් තියෙයි. අර ඒවා හැම මේ රේඛීයව විචලනය වෙන එහෙම නැහැ. වැඩි වෙනවා අඩු වෙනවා හේනට ලකුණු තියෙන්නේ. හිටපු ගමන් කියලා වෙලා යනවා පේපර්ස් වල. එහෙම හැම එකම ලීනියර් විදිහට රේඛීය විදිහට පැහැදිලි කරන්නත් බෑ. කොහොම හරි මේ කරන්න ඕන නම් කරන්න පුළුවන්. ඒකම දේ ඕගොල්ලෝ ලෑස්ති වෙන්න ඕන. ඔයාලා ලෑස්ති වෙන්න ඕන ඊළඟ මාසට අර මේ අමාරුයි පාඩම් කරන ඒවා අමතක වෙනවා. අරකයි මේකයි කෙඳිරි ගන්න තියාගන්න නැතුව නිින්ද යනවා. නිින්දනවනේ හිටගෙන හරි ඇවිදලා ඉතින් පාඩම් කරන්න එච්චරයි. කියන්නේ ඔයාලට මේ ෆිල්ම් බලද්දි නිින්ද යන්නේ නැහනේ. ටීවී සීරීස් බලද්දි නිින්ද යන්නේ නැහනේ. මොන හරි ගේම් එකක් ගහද්දි නිින්ද යන්නේ නැහනේ. ඔබ එක එක කියවෙනකොට නිින්ද යන්නේ නැහනේ. මෙතන වැඩේදී විතරනේ නිින්ද යන්නේ. ඒකෙන් මේ බොරු කතන්දර යන්නේ කියන්නේ. නිදිමත එනවා නම් ඇවිදලා වැඩ කර උඩ වෙන හරි කමන්නේ වැඩ කරන්න. ඒක වැඩක් නැහැ. අන්න එහෙම කොන්දේසි විරහිතව අර තමන් දැනට ආසම කරමින් හිටපු දේවල් උනත් පැත්තකට දාලා මේ වැඩේට මාස 8කට කමිට් වෙන්න පුළුවන් නම් කරත හැකියි. නැත්තම් නම් බෑ. ඉතින් කරන්න දෙයක් නැහැ. ආයෙ ෂයි එක්ක වගේ හිමීට තව අවුරුද්දක් විතර දිග ඇරගෙන කරගන්න වෙනවා. එහෙම වුණොත් ඒ ඇරෙන්න බෑ. ඉතින් ඇත්තට මාස 8කින් මෙහෙමයි. දැනට ලකුණු 75ක් තියෙන එකට මම මේ කියන්නේ අදාළ වෙන්නේ නැහැ. ඌ ගේම් ගහලත් ඌ 75 ගත්තා නම් ඌට ගේම් ගහලා ඉතුරු 75ක් ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඌට බැරි වෙන්නේ නැහැ. ඌට මේ මං කියන කතාව අදාළ වෙන්නේ නැහැ. මම මේ කියන කතාව අදාළ වෙන්නේ තමන් ඉන්න ලකුණු මට්ටම අනුව. ඒතර දැන් ඔයා දකින්න පුළුවන් ලකුණු 75 තියෙන එක ගේම් ගහන්න. ඌ ඉතින් මුල ඉඳන් මොන මගුල කරත් ඌගේ වැඩේ ප්‍රයොරිටයිස් කරලා කරන්නේ. එහෙම තමයි. එහෙම සමහරක් මිනිස්සු ඉන්නවා දේවල් දෙක තුන ලස්සනට බැලන්ස් කරනවා. හැබැයි ඔයා එතන නෑ. ඉතින් ඔයාගේ ලකුණු තියෙන්නේ 70ට යට නම්. ඒතර ඔයා 80 වගේ වෙන්න හදන්න එපා. ඔයාට 80 වගේ වෙන්න බෑ මේ මොහොතේ. එහෙම වෙන්න ඕන නම් ඔයා මුල ඉඳන් ඒක හදාගෙන ඉන්න. ලස්සනට මුල ඉඳන් බැලන්ස් කරන් ගියා නම්
මුල් කාලේ වැඩ මදිනේ ඕගොල්ලන්ට. පස්සේ ඕගොල්ලෝ මේ වැඩ ඊර කරගෙන ගොඩක් අහගත්තා. හරියට මුලින් ඉඳන් බැලන්ස් කරපේකට මේ කාලෙත් ඔය මං කියන විදිහට නැහෙන්නේ නැතුව ෂේප් එක යදා යන්න පුළුවන්. ඌ කරනේම ඔයාට කරන්න බෑ. මොකද ඌ ඒක මුලින් ඉඳන් හරියට සැලසුම් කරලා මේ මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒතර කොහොමත් මම මේ කියන ඔය 70ට වැඩි උන් කියන එක අදාළ වෙන්නේ 10 12 දිනකටනේ. අනිත් උන් හැමෝම ඕකට යටනේ ඉන්නේ. එහෙනම් සරලව මේ මාස 8 එහෙම ලෑස්ති නම් එහෙම කියන්නේ කොහොමද කියන එක මම මීටින් එකේ කියන්නම්. ඒ ඔක්කොම දැන් කියන්න ගියොත් ලොකු වෙලාවක් යනවනේ. ඒ විදිහට වැඩ කරන්න ලෑස්ති නම් කළ හැකිය. ඒක ඔයාලගේ පැත්තෙන් තමයි ඔයාලා තීරණය කරන්න ඕනේ. අද රෑ මීටින් එකට එන්න කලින් ඒක ඩිසයිඩ් කරගෙන එන්න. මේ වෙනකන් ඒ කියන්නේ ඕගොල්ලෝ බලාපොරොත්තු වෙනවා නම් මෙතෙක් කර කර හිටපු වැඩම කරමින් ප්‍රතිඵල වල වෙනසක් වෙන්න ඔයාලා මාර මෝඩයි. කියන්නේ එහෙම ළමයි වැඩ කරන විදිහ වෙනස් නොකර එන්ඩ් රිසල්ට් වෙනස් වෙන්නේ නැහැ නේ. ඒ මොකද්ද කියන්නකෝ ඒක. ඔයාලා මේ වෙනකන් වැඩ කරපෙකේ වැඩිපුරම ඔයාලගේ කාලය ඔයාලා දුන්න දේවල් හිතමු. ඒ දේවල් තමයි ඔයාලා වැඩ කරන එකෙන් අයින් කරේ. කොච්චර ආස වුණත් කොච්චර කැමති වුණත් කරන්න දෙයක් නැහැ. ඒ දේවල් කපා හැරියොත් හැර ඔයාට ජීවිතයක් ඉතුරු වෙන්නේ නැහැ. එහෙමම තමයි. ඒ කියන්නේ මම ඉතින් එහෙම අනිවාර්යයෙන් වැඩ කරන්න ඕන හැමතිස්සෙම එහෙම කියන එකක් නෙවෙයිනේ. මම කියන්නේ ළමයින්ට බැලන්ස් එක යන්න පුළුවන් කියන එක. හැබැයි සමහරක් තැන්වලදී ඒවා නියත කරලා කියන්නේ ඒවා නියත නිසා. වා මේ වෙනකන් කාලේ නාස්ති කරපු උපරිම දේවල් වැඩිමම කාලේ නාස්ති වෙන දේවල් ටිකක් ලිස්ට් අවුට් කරන් රෑන්ක් කරන්න. එකේ ඉඳන් 5 වෙනකන්. ඕකේ 1 2 කියන්නේ දවසක ඔයාගේ වෙලාව වැඩිපුරම දෙන දේවල් ටික වැඩ කරන එක හැර. වැඩ කරන එක කපන්න එහෙම එපා ඈ. මේ වැඩිපුරම දෙන්නේ වැඩ කරන්න. මං කියනවානේ වැඩිපුරම වෙලාව දෙන එක අයින් කරන්න කියලා. ඒක හැර මං කියන්නේ. ඉතුරු ඒවයින් උඩම තියෙන දෙක තුන අයින් කරන්නේ නැතුව කීයටවත් මේ මාසට ඔය කියන වෙනස කරන්න බෑ. හිතන්නවත්ම බෑ. එහෙම මොනෝතින් තමයි එකක් හෝ දෙකක් ඇතුලේ අර ලොකු කාලයක් වවාගෙන වෙලාව නාස්ති කරගෙන සල්ලි වියදම් කරගෙන ජීවිතෙත් නිකන් පරක්කු වෙලා එහෙම තැනකින් තමයි ඉවර වෙන්න ඕනේ. එහෙම කරගන්න ඕනේ නැහැ නේ කාටවත්. මේ මාස 8 කරනවා නම් කරත හැකි. හැබැයි අරකට ඕගොල්ලෝ ලෑස්ති වෙන්න ඕන. අද දැන් ස්පෙෂල් මීටින් එකකට කලින් යම් වෙලාවක් හවස් වරේ ඕගොල්ලන්ට ඉතුරුයිනේ. ඒ වෙලාවේ පොඩ්ඩක් කල්පනා කරන්න ඔයාට මොකක්ද ඕන්නේ. ඒ කියන්නේ පොඩි ළමයින්ට පේන්නේ දැන් තියෙන ආතල් එක තමයි. උන්ට පේන්නේ දැන් තියෙන දේ තමයි ලොකුම දේ කියලා. හැබැයි එකක් කියන්නම්. ඔයාලා මේ වෙලාවේ මම අර කියන උඩම තියෙන මොන හරි ඔයාලා හදන්නකෝ. ඔයගොල්ලෝ වැඩිම වැදගත් කියලා මේ වෙලාවේ ජීවිතේ තියාගෙන ඉන්න මොන හරි දේවල් තියෙන්න පුළුවන්. සහතික කරලා කියනවා. තව අවුරුදු 5ත් 8ත් වගේ කාලයක් ලොකු වෙලා බලනකොට ඒ කිසිම දෙයක් නැහැ. 100ක් ග්‍රහණ කරලා කියන්නේ. වා මේ වෙලාවේ වැඩිම වෙලාවල් වෙන් කරන ඕන දෙයක් සම්බන්ධව මම කියන්නේ. තව අවුරුදු 5ක් 8ක් ඇද්දී වාට හිතෙනවා මං අර කාලේ මාර විදිහට බැහැලා මෙව්ව කරානේ අමරාද නේද මං එන මෝඩයි නේද කියලා. ඒක දැන් තේරෙන්නේ නැහැ ළමයි. ඒක දැන් ඒ යදිරේ ඉන්න කට ඔක්කියට තේරෙන්නේ නැහැ. ඔයාලා පොඩි කාලේ කරපු ගොංකම් ඒ කාලේ තේරුන්නේ නැහනේ. දැන් ලොකු වෙලා බලද්දී නේ අම්මට උඩ එන ගොං වැඩනේ මං කරලා තියෙන්නේ කියලා තේරෙන්නේ. දැනුත් එහෙම තමයි. 100ක් ග්‍රහණ කරලා කියනවා. මේ වෙලාවේ ඕගොල්ලෝ ඔය මං කියන ලිස්ට් එකේ උඩට එන සියලු දේ කොච්චර කිව්වත් සියලු දේ අවුරුදු 5ක් 8ක් ඇද්දී නැහැ. හැබැයි ඔයා ඉතුරුයි ඈ. ඔයා ඒ කාලය තුල වැඩ කරලා නිර්මාණය කරගන්න අනාගතය කියන එක ඉතුරුයි ඈ. ඒක විතරයි ඉතුරු. යාළුවෝ වෙන්න පුළුවන් ඕන දෙයක් මං කියන්නේ. එහෙම වෙනවා ඉතින් අනිවාර්යයෙන් ඒක ඔය වයසේදී කිව්වට ඒක පිළිගන්නේ නැහැ. එහෙම වෙනවා. ඒක ෂුවර් එකට වෙනවා. කැමති වුන් තේරුම් අරන් පිළිගන්න එහෙම වෙනවා. ඒ හින්දා තමයි කියන්නේ ඒ ටික කපලා මේකට ફોකස් වෙන්න කියලා. එහෙම වෙනවාමයි. ඔච්චර නෑ කියලා හිතුවා. ඒ හින්දා හවස් වරුවේ ඩිසිෂන් එක ගන්න. මොකද්ද කරන්නේ? මේක කරනවද නැද්ද? සරලයි. කරනවා නම් අර ටික කපන්න ලෑස්ති පිට විතරක් එන්න. එහෙම නැත්නම් කරන්නේ නැහැ කියන එක තමයි ඔය බොරුවට කරනවා කියලා නම් කරලා තියෙන්නේ. ලේබල් එක විතරයි මාරලා තියෙන්නේ. කරන්නේ නැහැ කියන එකම තමයි කරනවා කියලා හිතුවට ඇත්තටම ඔළුව ඇතුලේ දුවන්නේ. ඒ කියන්නේ අරවත් එක්ක මොකක් හරි බැලන්ස් එකේ යන්න හිතනවා නම්. ඒතර මම මේ කියන කතාව අදාළ වෙන්නේ නැහැ. දැනට ලකුණු 70ට උඩ තියෙන්නේ උන්ට. උන් ඉතින් බැලන්ස් එකේ ඇවිල්ලා මේ වෙනකම්. ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ යන විදිහට යන්න. ඔයාලගේ වැඩවල ලොකුවට අපිට ඇඟිලි ගහන්න දේවල් නැහැ. ඊට යට ඉන්න ළමෙක් නම් අර කතාව තියෙනවා. ඒතර ඒක හිතලා මීටින් එකට එනකොට එන්න.